හලෝ යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ අපි පහුගිය පොය දවසක ගියපු තවත් සුන්දර ගමනක්. අපි මේ ගියේ පල්ලේ වැද්දේ තියෙන බඹරගල ආරණ්‍ය සේනාසනයට. ඉතින් අපි ගිහින් බලමු මේ ගමන මොන වගේද කියලා. ඉතින් යාළුවනේ අපි මේ ගමන පොය දවසක ගියපු නිසා අපිට දන්සල් දන් පුදා ගන්නත් ලැබුණා. ඉතින් අපි දන්සලුත් ඇඳගෙන අපේ ගමන මේ විදිහට ආරම්භ කළා. අඩියෙක් වගේ එකෙක් යනවා ඉස්සරහා. කොහොමද දෙන්නේ නේද? ඊට පස්සේ නැත්නම් මදාම ගේන්න බැරි ඉතින්. ගියා මතකයි. මේක ළමයක මේක වාහනේ ගෙනත් දෙන්නේ. ඇයි? අපි මේ යන ගමනේ ගමන් මාර්ගය ගැන කිව්වොත් එහෙම බලංගොඩ ඉඳන් පල්ලේ පැත්තට ගිහිල්ලා පල්ලේ පැත්තේ ටවුන් එක පහු කරගෙන සංකපාල පැත්තට යද්දී පල්ලේ පැත්තේ ටවුන් එකෙම තියෙනවා ගල්පාය කියලා පොඩි අතුරු පාර. මම දන්න විදිහට ඒ පාරේ බස් එහෙමත් යනවා. ඉතින් ඒ පාරේ කිලෝමීටර් 8ක් විතර ගියාම තමයි මේ ආරණ්‍ය සේනාසනයට යන්න පුළුවන්. අපි ඉතින් ඔන්නෝම ඇවිල්ලා මේ බඹරගල ආරණ්‍ය සේනාසනයට ආවා. ඉතින් මේ ආරණ්‍ය පිහිටලා තියෙන්නේ විශාල කලාවක් ඇතුලේ. ඉතින් ඔයාලත් එනවා නම් මේ සුන්දර පුදුබිම වැඳ පුදාගෙන මේ සුන්දර පරිසරයත් පරිසම් කරලා යන්න. ඉතින් අපි යන ඔන්න ඔය පඩිපෙළ දිගේ උඩහට ගියාම තවත් සුන්දර තැන් රසක් දැක බලා ගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපිත් ගිහින් බලමු මේ පඩිපෙළ දිගේ උඩහට මොනවද තියෙන්නේ කියලා. ada page kan dua sini free location nih. ඉතින් මම අර කිව්ව පඩිපෙළ දිගේ උඩහට ආවහම මෙන්න මේ සුන්දර ස්ථානයට එන්න පුළුවන්. ඉතින් මෙතන සිරිපතුලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මම මේ පුදබිම ගැන විස්තර ටිකක් හොයලා බැලුවා. මේ පුදබිම ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසට තරම් ඈතකට දිව යනවා. ඉතින්
කාලයක් මේක කැලෑවෙන් වෙහෙල තමයි තිබිලා තියෙන්නේ. ආයෙත් 1968 විතර ගොතටුවේ ධම්මානන්ද හිමියන් විසින් මේ පුදබිම නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඉතින් එදා ඉඳන් තමයි මේ පුදබිම නැවතත් ප්‍රතිසංස්කරණය වෙමින් ඉදිරියට පැවතගෙන යන්නේ. ඉතින් ඔයාලත් ඇවිත් මේ සුන්දර පුදබිම වන්දනාමාන කරගන්න. තේජක තොප්පි එක නෑ රමිතුව මගේ එකත් වීල් එකෙන් දාලා එන්න. ඉතින් යාළුවනේ ඔන්නෝම ඇවිල්ලා තව ටිකක් උඩහට ආපුවාම මේ වගේ විශාල ගල් තලාවක් උඩකට එන්න පුළුවන්. ඉතින් මෙතනට ලස්සන view එකක් දැක බලා ගන්න පුළුවන්. මෙතන විස්තර කරන්න නම් මන් දන්නේ නැහැ. ඉතින් අපි ටික වෙලාවක් මෙතනටලා ඉඳලා ආයෙත් ගෙවල් වලට යන්න පිටත් වුණා. Amido? Oh, laksana. ඉතින් අපි අවසානයේ බලංගොඩට එද්දී බලංගොඩිනුත් දන්සලක් රස විඳින්න ලැබුණා. ඉතින් බලංගොඩ මහජන පොලේ පිරිසක් රොටි දන්සලක් සංවිධානය කරලා දුන්නා. ඉතින් අපි ඒකත් රස විඳලා අවසානයේ ගෙවල් වලට ගියා. එහෙනම් අපි තවත් දවසක තවත් සුන්දර ගමනකින් හමු වෙමු.